යාළුවනේ ඔයගොල්ලන්ව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට. එහෙනම් මගේ මේ channel එක subscribe කරලා all දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් අපි බලමු මොකද්ද වීඩියෝ කියලා. අද මගේ පළවෙනි වීඩියෝ එකේ මම ගෙනාවේ හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන මෙන්න මේ error එක කොහොමද නැති කරගන්නේ කියලා. 100%ක්ම ෂුවර් යාළුවනේ මේක නැති කරගන්න පට්ටම ලේසි. හරි මේ අපි බලමු එහෙනම් වැඩි කතා නැතුව කොහොමද ඒක කරන්නේ කියලා. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන මම යාට description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා මෙන්න මේ WinRAR file එක download කරගන්න ඕන. download කරලා level එක right click කරලා මෙන්න මේ extract here කියන එක click කරලා extract කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ file එකක් බලා ගන්න පුළුවන්. එතන Windows කියන file එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේකේ ෆයිල් දෙකක් තමයි තියෙන්නේ. ඊට මොකක්ද දන්නවද ඔයගොල්ලෝ දැන් කරන්න ඕන? ඔයගොල්ලෝ කරන්න ඕන ඔයගොල්ලෝගේ this PC එක right click කරලා properties ගිහිල්ලා මෙන්න මෙතන බලන්න ඕන ඔයගොල්ලෝගේ system requirements තියෙනවා PC එකේ. මගේ PC එක මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන්. bit එක බලා ගන්න ඕන ඔයගොල්ලෝ. මගේ මේ bit එක මේ පේනෝ නේද mouse cursor එක තියලා තියෙන 64 bit තමයි මගේ. ඔයගොල්ලෝගේ 32 bit නැත්තම් එහෙම තියෙන්නේ 32 හරි 64 තමයි හරි මෙතන තියෙන්නේ. මගේ 64 තියෙන කට්ටියට මම කරලා පෙන්නන්නම්. ඒ කට්ටිය බලා ගන්න. මුලින්ම ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේක මෙන්න මේ විදිහට open කරලා Windows කියන එකට ගිහිල්ලා 64 තියෙන කට්ටිය මේ 64 කියලා තියෙන කොනේ. ඒක open කරලා මෙන්න මේ ටික සේරම මෙන්න මේ විදිහට copy කරගන්න. copy කරලා මෙන්න මෙතන ඔයගොල්ලෝගේ this PC වල C disk එකේ මෙතන Windows කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා එතන මෙන්න මේ විදිහට පල්ලෙහාටම ටිකක් යනකොට ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මෙන්න මෙතනක් තියෙනවා අන්නේකම ඒක වචනෙම තියෙනවා. එතනට ගිහිල්ලා මෙන්න මේක මෙතන right click කරලා කොහෙන් හරි කොනකින් මෙන්න මෙතන paste කරගන්න. paste කරගෙන මේ continue දෙන්න. ඊට පස්සේ හරි දැන් මම කියලා දෙන්නම් කොහොමද 32 bit තියෙන කට්ටියන්ට මේක කරගන්න කියලා. මෙතන ඔයගොල්ලෝ Windows වල ගිහලා උඩ 32 තියෙන තැනට ගිහිල්ලා මේක ඔක්කොම select කරලා අර වගේම copy කරගන්න. copy කරගෙන ඉවරලා මෙතන C මේකට ගිහිල්ලා C drive එකට ගිහිල්ලා Windows වලට ගිහිල්ලා මෙන්න මෙතන පල්ලෙහාට යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මේ විදිහට හමින්න system 32 කියලා තියෙනවා. එතන right click කරලා ඔයගොල්ලෝ මෙතෙන්ට මේක paste කරගන්න. එතකොට හැමෝටම පුළුවන් මෙන්න මේ error එක ලේසියෙන්ම fix කරගන්න. මගේ ගොඩක් game වල හැම මෙන්න මේ error එක එනවා. ඒ නිසා run වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඔයාලා මේ ප්‍රශ්නේ තිබ්බ game එක මොකක් හරි app එක හරි software ඒවා open කරලා බලන්න. error එක මේ වෙන්නේ නැතුව error එක ගානට fix වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් කොහොමද subscribe කරන්න ඕල් දාලා තියාගන්න. එහෙනම් අද අපි ගිහින් එන්නම් සුබ දවසක් මගේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම.